සිලබස් එක උගන්වනකොට අපි ඉස්සෙල්ලාම තියරි එකක් ස්ටුඩන්ට්ස් ලාට කතා කරලා ඉතුරු ටික ටීචර්ලා කොහොමද කරන්නේ? ඩෙමොන්ස්ට්‍රේෂන් එකයි මේ ළමයිගේ ස්ටුඩන්ට් ප්‍රැක්ටිකල් එක. ඒකෙදී අපි ඒගොල්ලන්ට කන්ටිනියස් ඇසෙස්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ ඒ ඇසෙස්මන්ට් එක ඒගොල්ලෝ හරියට කරාද නැද්ද? කොන්ෆිඩන්ට් නැත්නම් අපි ඒකට කොන්ෆිඩන්ට් නැහැ කියලා දානවා. එතකොට දැන් අපි මේකෙදී අපි අලුතෙන් වචනයක් හදාගත්ත ඇකඩමි එක ඇතුලේ මේක හොඳට තව ටිකක් ඩෙවලොප් කරන්න ඕනේ. හින්දා ඇසෙස්මන්ට් ට්‍රේනින් එකක් කියලා. එතකොට අපිට මේකෙදී අපි ළමයාට පුරුදු කරන්නේ එයාගේ ෆයිනල් එක්සෑම් එකේදී රජයෙන් එන ඇසෙස් කෙනෙක් ඇසෙස් කරනවා විදිහටම අපේ ඇකඩමි එකේ ප්‍රැක්ටිකල් එක කරවන්න. එහෙමනේ අපි කතා කරේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එක පියවරක්වත් මගේ අරින් නැති වෙන්න ටීචර්ගේ ඔබ්සර්වේෂන් එක යටතේ. වර්ධින් නැතුවම මේ වැඩේ හරියට කරන්නේ කොහොමද කියලා. එතකොට මෙතෙන්දී ස්ටුඩන්ට් තැති පොඩ්ඩක් පොඩි තැති ගැස්මක් තියෙනවා. එයා එක්සෑම් එක වගේම තමයි කරන්නේ. දැන් මෙතෙන්දී එයා හරියට කළේ නැත්තම් එයාගේ කන්ටිනියස් ඇසෙස්මන්ට් එක කම්පිටන්ට් වෙන්නේ නැහැ නේද? එතකොට එයා දන්නවා තව දවසක් කරන්න වෙනවා කියලා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේක හරියටම වෙන්න ඕනේ කියන එක එයාට ඔළුවට දාලා තියන්න ඕනේ ප්‍රැක්ටිකල් එක භාගයට කරන්න නැතුව. ඒතකොට මේකෙදි භාගයට කරන්න නැති වෙන්න අපි දැන් මේ වගේ පොත් කීපයක් අපිට ළඟ තියාගන්න වෙනවා. මොනවද තියාගන්න වෙන්නේ? දැන් මම මේ ටීචර්ට මතක් කරන්නේ මේක අපිට අලුත්. අපි මේ විදිහට ස්ට්‍රික්ට්ලි ඇසෙස්මන්ට් කරේ නැහැ. හැබැයි මෙතෙන්දී අපිට ළමයාට අර විභාගයකදී යන්න ඕන වාතාවරණයට කිට්ටු මේකක් දීලා එයාට හොඳ ඇසෙස්මන්ට් එකක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අපිට රජෙන් දීලා තියෙන කන්ටිනියස් ඇසෙස්මන්ට් එක අපි හරියටම 100%ක්ම හරියට කරනවා. ඒක නෙවෙයි. එතකොට අපි ගාව තියෙනවා මේ ස්ටුඩන්ට්ස්ලා අපිට දැන් අපි උදාහරණයක් ෆේෂල් ගත්තොත් අපේ තියෙන ෆේෂල් බ්‍රේක්ස් 4යි නම් ළමයි 4 දෙනයි අපි එකපාරට ඇසෙස් කරනවා. අපි වෙන වැඩ කිසිසේත්ම වෙන වැඩකට යන්න බෑ. අපි 4 දෙනාව ඇහැ ගහගෙනම ඉන්න ඕනේ. එතකොට අපි ටීචර්ගේ මේසයක් එතන තියාගත්තා වගේම එතන තියෙනවා මේ ළමයි 4 දෙනාගේම යස් බුක් 4. පියවර පොත් 4. කරන පියවර ඒ පියවරෙන් පියවර අපි හදාගෙන යන්න ඕනේ. එතකොට අපි ඔන්න පියවර පොතේ එතෙන්දී හරියට මේවා වෙනවා. ළමයා කරන්නේ නැත්නම් අපිට අරද්ද හදන්න පුළුවන්. අතින් අල්ලලා හදන්න පුළුවන්. මේ ටික ඔක්කොම වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා එයාගේ මේ කන්ටිනියස් ඇසෙස්මන්ට් එක කම්ප්ලීට් කරන්න. එතකොට මේ පියවරේ අපි එක මොකද හරිදද එතකොට කරගත්තේ නැත්නම් ඒ කියන්නේ ඒගොල්ලන් කන්ටිනියස් ඇසෙස්මන්ට් එකේ පියවර ටික හරියට පියවරෙන් පියවර උනේ නැත්නම් එයා එදාට කම්පිටන්ට් වෙන්නේ නැහැ. එතකොට එයා දන්නවා තව දවසක් කරන්න වෙනවා කියලා. ඒ නිසා මේගොල්ලෝ හොඳ ට්‍රේනින් එකකින් තමයි මේ වැඩේට එන්නේ. හරිද? එතකොට ඇසෙස්මන්ට් ට්‍රේනින් එක කියන්නේ ඇකඩමි එකේ ඉතාම වැදගත් කැලලක් දැන්. මේකෙදි ටීචර්ත් ඉන්නේ කියන්නේ එයාගේ ලැබ් කෝට් එකේ ඉතින් මම කියන්නේ එන්වයරන්මන්ට් එක සම්පූර්ණ හදන්න ඕනේ මේ විදිහට. ඔය පන්තිය වගේ යන්න දෙන්න එපා. එක්සෑම් එකක එන්වයරන්මන්ට් එකේ තමයි මෙයා මේක කරන්න ඕනේ. මොකද ඒවා ඇසෙස් කරනවා. රජයෙන් එන ඇසෙස් වල පහුකාඩගෙන කරා ටීචර්ගේ ඇසෙස්මන්ට් එක එදාට ඒක very powerful වෙන්න ඕනේ. මොකද powerful වැඩක්. ඒ කියන්නේ යාට දැනෙන වැඩක් වෙන්න ඕනේ. එතකොට අපි පියවර පොත ඒ හැටියට අපි ඒක හදාගත්තා. continuous assessment එක අපි හදාගෙන ඒ ටික කරනවා. තව එකක් තියෙනවා. checklist එක. ඒක අවසානෙට. checklist එක මගේ එකක් නෙවෙයි. ඒක රජයේ එකක් නෙමෙයි. assessment එකේ මගේ එකක්. ඒතර මගේ assessment එකේදී මම දීලා තියෙනවා දැන් එයාවල නම් 161ක් practical කරන්න. පොඩි කෑලි. එතකොට beauty වලක් තියෙනවා 90 ගාන. bridal වලක් තියෙනවා ඒ වගේ. එතකොට ඊට ඒ අර assessment එක පියවර පොතත් හරි දාලා ඉවර වුණාට පස්සේ continuous assessment එකක් ඉවර වුණාට පස්සේ මොකක්ද අපි කරන්නේ? අපේ ඇකඩමි එකේ දරුවා වෙනුවෙන් තියෙන ලොකු checklist එකේ යාගේ වැඩේ දාලා හරි දානවා. එතකොට ඇසෙස්මන්ට් ට්‍රේනින් එකක් කියන එක very important. මෙතනින් පස්සේ අපේ ඇකඩමි එක ඇතුලේ. දැන් ටීචර්ලාගේ ට්‍රේනින් එකේදී ටීචර්ලා හැමදාම ඇවිල්ලා සිකුරාදා අපි මේ ට්‍රේනින් වෙන කතාවේදී අපි මේ පියවර ලස්සනට තියමු. අපි වෙනදාට මෙච්චරම ප්‍රැක්ටිකල් වලට මෙයාලව තදින් මෙයාලා ගාවම හෙල්ලෙන්නේ නැති විතර ඇසෙස්මන්ට් එකක් අපි වෙන්නේ නැහැ නේ. යාළුවා ප්‍රැක්ටිකල් එක කරන්න දුන්නා අපි උගන්නලා පාඩුවක් කළේ නැහැ. නමුත් දැන් එතන next level එකක් තමයි දැන් යන්නේ. ඒකෙන් අපිට හැදෙන ස්ටුඩන්ට් ප්‍රැක්ටිකල් ලෙවල්දී බලන්න දැන් අපි වෙනදාට එක්සෑම් වලට ප්‍රැක්ටිකල් ට්‍රේනින් කරනවානේ. ඇසෙස්මන්ට් එකක් මොක් එකක් තියෙනවානේ. ඒකට වඩා මේ සැරේ මොකක් වෙයි කියලාද මිස්ලා හිතන්නේ? එක්සෑම් ට්‍රේනින් එක කලින් මේවට වඩා මාර ලේසි වෙනවා. ඒ කියන්නේ මේගොල්ලන් පන්ති කාමරේ ඇතුලේ තිබ්බ සෑහෙන වැඩ ගොඩක් කරලා යන්නේ. ඉතින් ඒකෙන් අපිට හොඳ ප්‍රොඩක්ෂන් එකක් ලස්සනට ඒ කියන්නේ OGT ගිහිල්ලා ලස්සනට වැඩ කරයි සැලොන් වලින් වචනයක්වත් අහන්න නැති. මොකද ඇකඩමි එකේ ඇතුලේදී අපි මාර විදියට ළමයව ඇසෙස් කරනවා. අඩුපාඩු හදනවා. ඉතින් ඒ කියන්නේ හරිය වටිනවා අපිට එක්සෑම් එකට එන ළමයාව නැවත මතු කරලා හදන්න ඉස්සෙල්ලා
පන්ති කාමරේදී හොඳටම හදලා OGT ගියාම හොඳටම එතෙන්දිත් එයා පොලිෂ් වෙලා එක්සෑම් ට්‍රේනින් එක කියන්නේ අපිට මෙහෙම කජු කනවා වගේ වැඩක් වෙනවා. හරිම ලේසි වෙනවා. ඒ මට්ටමට ස්ටුඩන්ට්ස්ලා ගන්න තමයි අපි මොකද්ද පටන් ගත්තේ? assessment training එක අලුත් වචනයක් අපිට. නමුත් මේකෙන් අපිට ලොකු වැඩකට යන්න පුළුවන්.